ඒක විශේෂයෙන්ම ඔබතුමා කිව්ව කාරණේ සම්බන්ධයෙන් ඔබතුමා ආණ්ඩුවේ මම හිතන්නේ තනතුරක් දැරුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගිය අවස්ථාවේදී. ඉතින් ඒ බැඳුම් කර සම්බන්ධයෙන් එතුමා මේ නීතිඥයෙක් වශයෙන් එතුමා දැනගන්න ඕනේ. උසාවියේ තියෙනවා SCFR number 107 of 2000. අපි මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීම අපි වෙනත් අවස්ථාවකට තියාගමු. මොකද අපි ওই බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඔය සම්බන්ධව කමිටු දෙකක් තිබ්බා කියන සාකච්ඡා කරනවා. දැනුවත් අපි අවස්ථාව ලබා දෙන සූදානම් අපේ ප්‍රේක්ෂකාගාරයට නීතිඥ කපිල ගමගේ මහත්මයා ඔබතුමා දේශීය ජාතික ව්‍යාපාර නියෝජනය කරන්නේ. මොකද මේ නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් මේ ජනතාවට සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවාද කියන කාරණය ගැන කතා කරමු. මමත් හිතන්නේ අර සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේම පෙරහන් දෙකක් තියෙනවා. ඒ පෙරහන් දෙකම මේ තියෙන ප්‍රායෝගික තත්ත්වය ඇතුලේ ඒ පෙරහන් දෙකම පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැතුව පක්ෂ නායකයන්ට විතරක් මේක පවරන්නත් බෑ. ඒ වගේම ජනතාවගේ පැත්තෙනුත් යම් පෙරහනක් වෙඩිය යුතුයි. දැන් අනිත් එක තමයි මේක අර අනාදිමත් කාලෙක ඉඳන් පැවතුනා කියන එකට මෙතුමත් යම් උදාහරණයක් ගෙනාවා. මාගාවත් යම් මතකයේ උදාහරණයක් තියෙන 965 ආණ්ඩුවේදී ආණ්ඩුව සම්බන්ධයෙන් යකඩේ ප්‍රඥාරාම හාමුදුරුවෝ එතුමන්ගේ අර වන කතා කියන පොත තහනම් වුණා. ඒ පොතේ තිබ්බ එක කවියක් නිසා. ඒ කවියේ පළවෙනි පද දෙක තමයි අපායට යන්න ඕනෑ නම් නුඹට කරපන් මහා ඇමතිකම එක දවසකට කියලා. ඉතින් ඔය පද දෙක නිසා මේ පොත තහනම් වුණා. දහනායක මහත්තයා ඇමති අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ. ඊට පස්සේ උසාවිය ගිහිල්ලා තමයි මේ පොතේ තහනම් ඉවත් කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඒකින්ද යම් කාලෙක ඉඳන් එක දිගට ආපු කාරණයක් මේ දේශපාලනඥයන් සහ හොරකම අතර තියෙන සම්බන්ධය. හැබැයි මේක යම් ප්‍රමාණයකට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමක් වෙනවා. ඒ වගේම යම් ප්‍රමාණයකට නැවත සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට නිශාන්ත බර්ණසිංහ මහත්මයා මෙතනදී ප්‍රකාශ කළා අපි දැන් මේ බැඳුම් කර සිද්ධිය නිසා අපි හැමෝටම පුදුම අවස්ථාවක් ලැබිලා තිනවා බැඳුම් කර ගැන ඉගෙන ගන්න, මහ බැංකු බැඳුම් කර නිකුතුව ගැන ඉගෙන ගන්න කියලා. මම හිතන්නේ ඒක මේ ඉගෙන ගන්න ඕන නිසා හොරකම් කරනවා කියලා දවසක් එතුමා අදහස් කරන්නේ නැතුව ඇති. නමුත් මම කියන්නේ එහෙම වෙන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ ජනතාවට ඉගෙන ගන්න මේ දේශපාලනඥයෝ හොරකම් කරන එක. අනිත් කාරණේ තමයි බැඳුම් කර සිද්ධිය. දැන් කතාවල ඉවරුණත් මට තියෙන එක කාරණයක් මම පැහැදිලි කරන්න ඕන නීතිඥවරයෙක් විදිහට. මොකද සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වුණාම ඕක බොහොම වංචාවක් දූෂණයක් ගැන එළිදරව් වුණාම මේ පහුගිය මාස 6දී අපි දැක්ක ගොඩාක් වංචා දූෂණ ගැන එළිදරව් වෙච්ච අයට වංචා දූෂණ ගැන චෝදනා ලැබපු අයව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය කියලා අලුතෙන් ඇති කරපු කොට්ටාශයකට රැගෙන ගියා. ගිහිල්ලා ප්‍රශ්න කරලා ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්තුවා. හැබැයි මේ මහ බැංකු වංචා මේ මහ බැංකු බෙදුම් කර සම්බන්ධ වංචාවේදී පොලිසියට පැමිණිල්ලක්වත් කරපු පැමිණිල්ලකවත් සම්බන්ධයෙන් කිසිම කටයුත්තක් සිදු වුණේ නැහැ. මම දන්නවා ජනතා විමුක්ති පෙරමුණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වගේම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය මේකට මැදිහත් වුණේ නැහැ. මේක පරීක්ෂා කරන්න කියලා මේ කමිටුවක් පත් කළා නීතිඥවරු 3 දෙනෙක්ගෙන්. ඊට පස්සේ ඒ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා කිව්වා. මම හොයලා බැලුවා මට නම් දැනගන්න ලැබුණේ නැහැ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාද නැද්ද කියලා. කරා හෝ නැතා හෝ ඒක ඉන්පස්සේ කෝප් වාර්තාවට යනවා. ඒ කෝප් කමිටුවට ගිහිල්ලා නැවත පරීක්ෂා කරනවා. මේ එකම දේ නැවත හොදා මඩේ දානවා. අර මෙතුමන්ලා කිව්වා වගේම දැන් මේක මේ මණ්ඩප්පවල සංවාදන දෙයක් බවට පත් වෙලා. හැබැයි මේක විය යුතුව තිබුණේ මේක නීතිය හමුවට අරගෙන යන එක. නීතිය හමුවට අරගෙන යන නම් අදාළ නීතිය මැදිහත් වෙලා මේක පරීක්ෂා කරන CID එකට එහෙම නැත්නම් FCID එකට ඔය කියන තැනකටම මෙතුමන්ලා ආරම්භ කරපු තැනකටම හරි ගෙනියන්න තිබ්බා. හැබැයි එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම දෙයක් සිද්ධ නොවි නැවතත් මේක හොදා මඩේ දානවා. ඇයි මම අහන්නේ මේ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නිසි ආකාරයෙන් මැදිහත් වුණා කියලා මම විශ්වාස කරනවා. එතුමා ඒක නිසි ආයතනයකට යොමු කළා නැහැ. හැබැයි මම කියන්නේ එතුමා ඒක නිසි ආයතනයකට යොමු කළේ නැහැ. යොමු නොකිරීමෙන් යොමු නොකිරීමෙන් කාලය ගොඩක් ඔබතුමාලට ලබා දුන්නේ නිසා උන්ට අවස්ථාව ලබා දෙන්න. යොමු නොකිරීමෙන් මට හිතෙනවා වක්‍රාකාරයෙන් එතුමා ඒකට යම් අනුබල දීමක් දුන්නා කියලා. ඒ වගේම තමයි ඒක චෝදනාවක් නුනේ අදහසක් නෙමෙයි. ඒකට උත්තරයක් මට දෙන්න අවශ්‍යයි. ප්‍රේක්ෂකාගාරය කොයි ආකාරයෙන් කරුණු ඉදිරිපත් කරන්න කියන එක ගැන මම හිතන්නේ ඔබතුමාට අවබෝධයක් ඇති මේ වැඩසටහනේ. ඔබතුමාට නෙමෙයි කතා කරන්නේ මම දීර්ඝව කතා කරනවා. අවස්ථාව ලබා දෙන්න කරුණාකර එතුමාට අවසන් කරන්න. ඔබතුමා දරුවා තනතුරු කියන ආණ්ඩුවේ ගිය ආණ්ඩුවේ ඊළඟ කාරණය තමයි මේ අපි දන්නවා බටලන්ද කොමිෂන් සභා වාර්තා. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ එක තැනක තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව සලකා බැලිය යුතුයි කියලා ඒ කොමිසමේ නිර්දේශවල. ඉතින් එහෙම කොමිසමේ නිර්දේශවල විදියට ප්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව සලකා බැලිය යුතුයි කියලා නිර්දේශයට ලක් වුණු පුද්ගලයෙකුට එහෙමනම් දැන් අපි නොමිනේෂන් ලබා දෙලා තියෙන නම යෝජනා ලබා දීලා තියෙනවා. ඒක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරුන් මැදිහත් කළ ඉදිරිපත් කරපු වාර්තාවේ තියෙන නිර්දේශයක්. හැබැයි ඒ සම්බන්ධයෙන් ඉන් එහාට කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. මේක මෙන්න මේ தત્ත්වය තමයි වැදගත් වෙන්නේ. මෙහෙම මේ ආකාරයෙන් නොයෙක් විදිහට එන දූෂණ චෝදනා වංචාවල් තමන්ගේ දේශපාලන මතවාදයේ දරන අය පැමිණි අවස්ථාවන්හිදී යටකැසීමත් ඒ වගේම විරුද්ධ පාක්ෂික දේශපාලන මතයන් දරන අවස්ථාවන්වලදී ඒක මතුකල්ල එක දේශපාලන වශයෙන් වුන්ට විරුද්ධව පාවිච්චි කරන ගන්න උත්සාහයත් නිසා තමයි අද අපිට මේක මේ විදිහට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.